ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනකට. අපි තැන් දෙකකට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. මුලින්ම අපි යන්නේ හිරිවඩුන්න කියන ගමට. හිරිවඩුන්න ගමේ විලේජ් ටුවර් එකක් තමයි අපි මුලින්ම යන්නේ. ඒක තියෙන්නේ දඹුල්ල හබරන පැත්තට වෙන්න. ඉතින් යන මග මේ විදිහට අලියොත් බලාගෙන තමයි අපි ගියේ. Wanna clear a bottle of ඉතින් අපි කායක පාක් කරලා මේ වගේ කරත්තයක තමයි ගම ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් අපි ගත්ත මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා මේ වගේ බුලුක් කාට් රයිඩ් එකක්, වැවේ බෝට් රයිඩ් එක, ඒ වගේම ලන්ච් එක. ඉතින් මගේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ බුලුක් කාට් එකක යනවා. ඒක වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම අපිට ටිකක් දුකත් හිතුණා. ඊට පස්සේ අපිට තිබුණා ඊගාවට අපේ බෝට් රයිඩ් එකට යන්න. ඒකට යන්න ඕනේ මේ වගේ ගම මැද්දෙන්. දැන් අපි මේ හිරිවඩුන්න වැවේ තමයි ඉන්නේ. මේ එක්ස්පීරියන්ස් එකත් වෙනමම එක්ස්පීරියන්ස් එකක්. අපි ගොඩාක් ආස වුණා මේකටත්. මේ වෙලාවෙ නම් ටිකක් අවුව සැරයි. ඒ වුණාට ඉතින් අපි එන්ජොයි කරා. ඉතින් දැන් මම ඔයාලට මේ විලේජ් ටුවර් එක ගැන විස්තර කියන්නම්. ඉතින් අපි මේ විලේජ් ටුවර් එක ගියේ walk now village tours-ලත් එක්ක. එයාලා හරිම හොඳයි. අපිට හොඳ සර්විස් එකක් දුන්නා. ඔයාලට එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් FB හරහා. ඒ වගේම මම එයාලගේ ෆෝන් නම්බර්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාලා තියන්නම්. ඔයාලට යන්න කලින් එයාලව කන්ටැක්ට් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම දන්න තරමින් මේක හැමදාම වගේ තියෙනවා. හැබැයි අපි නම් ගියේ වීකෙන්ඩ් එකක. එක්කෙනෙක්ට 2400ක මුදලක් තමයි උනේ. ඒ වගේම උදේ 10 ඉඳන් දවල් 2 වෙනකන් තමයි ඔයගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බෝට් රයිඩ් එක ඉවර වෙලා අපි ආවා ගැමි ගෙදරට. ඉතින් ආපු ගමන්ම එතන හිටපු අය අපිව ආදරෙන් වෙල්කම් කරා. හැබැයි මගේ ෆෝන් එකේ ඒ කෑල්ල නම් රෙකෝඩ් වෙලා නැහැ. ඉස්සර කාලේ ගැමි ගෙදරක තිබුණ දේවල් මේ ගෙදරත් පෙන්වන්න ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි යනකොට ටිකක් පරක්කු වුණත් හින්දා අපි මුලින්ම ලන්ච් එක අරගෙන හිටියා. අද අපිට කන්න තියෙන්නේ ගැමි කෑම තමයි. අනික ස්පෙෂල්ම දේ අපිට කන්න තියෙන්නේ නෙළුම් කොලේ. කෑම නම් රසට තිබුණා. ඒ වගේම අපිට ඩෙසර්ට් වලට තිබුණේ මෙයාලා මෙහෙම වගා කරන පළතුරු. ඉතින් කාලා ඉවර වෙලා මෙතන තිබුණා පැලක්. මම ඒකටත් නැග්ගා. චුට්ටයි තියෙන නගින්න. පුළුවන්ද?
ගලවට පිටි ගලේ බන්ද පිටි කුරක්කන් රොටි හදන කුරක්කන් හදමු රොටි කුරක්කන් ඉතින් මේ විදිහට එයාලා ඉස්සර කාලේ එදිනෙදා ගමක ජීවන රටාව මේ විදිහට ෆොරිනර්ස්ලට පෙන්නලා ඒක එක්ස්ප්ලේන් කරනවා. ඉතින් මෙතන ඉන්න ආන්ටිලා අපිට පොල්ලතු වියලා පෙන්නවා. ඒ වගේම වී කොටලා පෙන්නවා. ඒ වගේම මේ තියෙන කුරක්කන් ගල. එනම් මේ ඉන්නන් දැන් මේ ආවම කන්න පුළුවන් මොකද අරන් තියා ඩෝට් එකක් විතර මම ආවම හරි වීඩියෝ එකට ආයි මොනවා කන්න YouTube එකට එක දිගට දා ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගොඩාක් හොඳයි. අපි මෙතන පැයක් දෙකක් වගේ හිටියා. මෙහෙමයි ඉතින් මෙතන අපි ලංකාවේ මිනිස්සු විදිහට මෙතන අර දැකලා නැති අමුතු දේවල් නැහැ. ඒ වුණාට ඉතින් ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපේ විලේජ් ටුවර් එක ඉවර වුණාම ආපිව ආපහු ඒගොල්ලෝ ටුක් එකකින් අපේ වෙහිකල් එක තියෙන තැනටම එක්කගෙන එනවා. මේ ඔයාලට ඈතින් පේන්නේ සීගිරියයි ඒ වගේම පිදුරංගලයි. මෙතෙන්ට ඒ දෙකම හරියම ලස්සනට පෙවුනා. ඉතින් අපි හිරිවඩුන්න ගමේ ටුවර් එක ඉවර කරලා මේ යන්නේ මම ආසාවෙම හිටපු දෙයක් කරන්න. අපි මේ යන්නේ කන්තලේ වැවේ කයාකින් කරන්න. ඉතින් අපි මේක ඕගනයිස් කරගත්තේ Blue Boat on the Edge team එකේ අයත් එක්ක. මෙතන ඔයාලට හොයාගන්න හරිම ලේසි. මෙතන හරියටම තියෙන්නේ පොළොන්නරුව කන්තලේ පාරේ යනකොට කන්තලේ බන්ටකට කලින්. සාමාන්‍යයෙන් වතුර හොඳට තියෙන කාලෙට වැව මේ හරියට වෙනකම පිරෙනවා. අපි ගියේ ජුලයි වල. ඒ කාලේ නම් මේ විදිහට තමයි වතුර හිඳිලා තමයි තිබුණේ. වැව හොඳට පිරීලා තියෙන කාලෙට අපිට මේ ගස් අතරින් තමයි කයාක් එක පදින්න තියෙන්නේ. ඇත්තටම අපිත් එහෙම හිතාගෙන තමයි ගියේ. ඒ වුණාට ඉතින් අපි ගියපු කාලේ නම් මේ විදිහට වතුර ඔක්කොම හිඳිලා වගේ තමයි තිබුණේ. ඒ වුණාට අපිට හම්බ වෙච්ච එක්ස්පීරියන්ස් එක නම් නියමයි. අපි හැමෝම වගේ ගොඩාක් එන්ජොයි කරා. මේ මං කයාකින් කරන ෆස්ට් ටයිම් අර ඈත පේන මේ දූපතටත් අපි එයාලා එක්කගෙන ගියා. එතනත් හරියම ලස්සනයි. අපි ගියපු වෙලාවේ හොඳටම අවුව වැඩි හින්දා අපිට චුට්ටක් අවුව බහිනකන් ඉන්න වුණා. ඔන්න අපි ලයිෆ් ජැකට්ස් දාගෙන එහෙම කයාකින් කරන්න තමයි යන්න හදන්නේ. අපි යන්න කලින් එයාලා අපිට කියලා දෙනවා අපි කොහොමද හරියට කයාක් එක පදින්නේ කියලා. ඒ වගේම ඒගොල්ලන්ගේ ටීම් එකේ කෙනෙකුත් අපිත් එක්ක කයාක් එකකින් එනවා. ඉතින් මම මෙතන ඉඳන් වොයිස් කරන එක නවත්තනවා. මොකද ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක දැනෙන්න ඕන හින්දා. දුරින් අද තමට අල්ලන්න තම හරි වෙයි. Manggahan nawar ini. Atal nih. Phone video kan?
දකුණ ගහන්න දකුණ. හරි කෙනෙක්. මමද? අයියා පැට්‍රික් නෑ. එහෙමනේ. ඔව් අනේ. දැන් මේ බොක්කක් තියෙනවා. දැන් දැක්කේ. අද්දරි දැන් මගේ ෆස්ට් ටයිම් ගැඹුරු නේ අපිට වීඩියෝ කරනවා දාන්නද පොළොව වදිනවා. හරි වදියේ. फोटो है का
කොට ගන්නවා. ගහන්න බෑ. අපි අර පැත්තට යන්න පොඩ්ඩක්. මං ගහන්න. break ළඟ වැඩි පොඩ්ඩ ඈතට යන්න බෑද? පස්සට ගන්න. පස්සට ගන්න. ඔය කොහෙද යන්නේ? මේක ඉතින් පාවි යන්නේ පොඩ්ඩ ඉඳපන්. උඹලා පාපෙල එහාට යනවා. පාරම අපි ඔටේ. ඔයාලා එක තැනක ඉන්නවා අපි අරෙන් කරගෙන අපි එක තැනක ඉන්නේ බූත් කරන්නේ. නේ බලපන්. පොඩ ඉතින් අනිත් පැත්ත ගහන්න ගහන්න. උඹලා ගහලා අපි ගාඩ වරෙන්කෝ නැත්තම් කරන්න බෑ. Supial දාන්න පාඩුනේ. පහට. ගහන්න ටික. මං ගෑවා ඉතින්ලා. ඔයාලා අමාරු නෝ මං ගන්න. අද්දේ ඉතින්. දුවනවාද? දුවනවාද? Lagi ada? Tahu? Amira? ලස්සන නේ. අර ගහන්න නෑ හොරට ඉන්නවා. සමියව ගහපන්. ඔව්. හා? ඇති වැඩි. අනිත් පැත්තට. අනිත් පැත්ත. වම් පැත්තට ගන්න. ඒ පැත්තට ගන්න එහෙම ගන්න. දකුණු පැත්තට හරවන්න. වම් පැත්තට ගහලා දකුණු පැත්තට හරවන්න. අලි ඉන්නවලු. අලියන්. නෑ කිව්වා අලි ඉන්නවා. මොනවද? ආ. මේ හරි ගැඹුරු නෑ. ඔව් මේ අමාරුයි. නැන්න හප්පගෙන යනවා. අනිත් පැත්තට අල්ලපන් ඉතින් හප්පන්න නැතු. කොහෙද හැප්පෙන්නේ? ඔව් එහෙම. අර දුක දෙන්න දුක.
ගොඩට යනවා මෙතෙන්ට අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මම අර කලින් පෙන්නපු දූපතට. වතුර හොඳට තියෙන කාලෙට මේ ඔක්කොම යට වෙනවා. දැන් මේ වතුර නැති හින්දා තමයි මෙතන අපිට ඇවිදින්න පුළුවන් විදිහට දූපතක් වෙලා තියෙන්නේ. ඉතින් අපි දූපතෙත් ටිකක් ඇවිදලා ආපහු කයක් පැද්දා. ඔය ඇවිල්ලා කුණු කන්න යලියා. අපි එද්දී තව කන්නේ ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙන්න දැන් ළඟයි. අපි ඩිනර් ගන්න ආව අරලිය රෙස්ටොරන්ට් එකට. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. මම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම bye.